හලෝ කොහොමද ඉතින් යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හම්බෙන්න ආවා. දැන් අපි ඉන්නේ රූමස් වල ජපන් සාම චෛත්‍යයේ. අපි අද කට්ටියම ආවේ ෆැමිලි ට්‍රිප් එකක්. එතකොට අපි දැන් අද සම්පූර්ණ ටුවර් එකම කරන්නේ ගාල්ලේ. ඉතින් ගාල්ලේ තව ගොඩක් තැන් වලට අපි යන්න කට්ටිය ඉදාගෙන ඉන්නවා. ටිකටම ඔයාලා හැමෝම වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. දැනටත් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මගේ පරණ වීඩියෝස් බලලා නැත්නම් ඒ වීඩියෝස් ටිකත් මම පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් ඔයාලා හැමෝම අපේ මේ ජර්නි එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. අපි යමු මේ ජර්නි එක බලන්න. කැස්බෑ ගෑනුසත පිටර දාන විදිය තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ ගල් කැස්බ බිත්තර මිලියනයකට එකක්. ස්ටොප් එක. ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ වග බීච් එකට. Ini depan ikannya itu pas. යාළුවනේ ඉතින් ඔයාලා රූමස් වල ජංගල් බීච් එකට එනවා නම් මේ කිට්ටුම තමයි මේ පන්සල තියෙන්නේ. ඔයාලට ඇවිල්ලා බලලා කරලා යන්න පුළුවන්. මොකද මේ පන්සල මහායාන බෞද්ධ සංස්කෘතියට ටිකක් ලැබි වෙච්ච විදියට තමයි හදලා තියෙන්නේ මේ පන්සල. ලස්සනයි. නිස්කලංක තැනක තියෙන්නේ. අනිවාර්යෙන්ම ඔයාලා ආවොත් මේ පන්සලටත් ඇවිල්ලා යන්න. ඔන්න දැන් අපි ඉන්නේ ජංගල් බීච් එකේ රූමස් වල. right මේ ඉන්න green fish මේ පරාමේ සී ප්‍රමාණය. අර එතන කැප්ටික් fish මොහොදු මොංගා. ඔලට ෆොටෝ ගන්න පුළුවන් වීඩියෝ කරන්න පුළුවන්. ඊළඟට මේ මදර් ටර්ටල් මේ සිද්ධාර්ථ විදිය තමයි නිර්මාණය කරලා තියෙන්නේ. කැස්බෑ ගෑනුසත පිටර දාන විදිය තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. මේ කුඩා වල්ගයක් තියෙන්නේ ගෑනුසතගේ වල්ගය ඉතාම විශාලයි මහතයි පිරිමි සතයි. ඕකෙම ඉන්නේ වර්ග 7යි. එයින් 5ක් ඉන්නේ ලංකාවේ. 7 different turtle in the world, but Sri Lanka have 5 types. උතේ මේ ඔලිවර් එක කියන්නේ බටු කැස්බෑව, ග්‍රීන් ටර්ටල් කියන්නේ ගල් කැස්බෑව, හොක්ස්බිල් කියන්නේ පොතු කැස්බෑව, ලොගහිට් කියන්නේ ඔලුගෙඩි කැස්බෑව, ලෙදර් බෑග් කියන්නේ දාර කැස්බෑව. එයා තමයි විශාලම සතා.
ගෑනු සතා මීටර් 2 කිලෝ 250 බර තියෙනවා. 2 meter length 250 kilo body size. living in Bali Indonesia. එහි තමයි ඉන්නේ ඉන්දුනීසියා බාලේ මෙහෙට එනවා නැවත යනවා. right මෙයා බලන්න පිරිමි සතා මීටර් 3 කිලෝ 600ක් බර තියෙනවා. අනේ 70 75 අතර යනවා ග්‍රෑම්. එයා විතරේ ගොඩක් ලොකුයි. හැබැයි පුතේ මේක කැස්ප විතර කුකුළු බිත්තරේ හා සමාන නෑ. කුකුළු බිත්තරේ කට්ට ගණයි. මේක හරියට පිම්පොම් බෝල් වගේ මාස් මිලෝ වගේ very soft. තේරුණාද? right. මම යනවා hatching area. இந்தியாவிலே ஒரிசாயில் அவங்க வந்து ඊළඟට පුතේ මෙතන බලන්න hatching area. මේ අහුන්ගල කැස්පර් සංරක්ෂණ මධ්‍යස්ථාන වෙන කාර්යය තමයි පැටව බී කරලා මුහුදට දානවා. අසනීප කට්ටිය හොඳ කරලා මුහුදට දානවා. ආබාධිත කට්ටිය හැමදාටම අපි ගාව තමයි තියාගන්නේ බෙහෙත් කෑම් බීම දීලා. මෙතනින් තමයි පැටව බිහි කරන්නේ. right මුලින්ම තියෙනවා වර්ග දෙකක බිත්තර තියෙනවා මෙතන. කියන්නේ green red කියන්නේ ගල් කැස්පෑව, ඔලිව් රෙඩ් කියන්නේ බටු කැස්පෑව. ওই බිත්තර සියල්ලම මේ වල ඇතුළේ තියෙනවා. මුලින්ම තියෙන බැරික් කරපු දිනේ ඊට පස්සේ නම ඊට පස්සේ බිත්තර ගන්න. බිත්තර කොහෙන්ද හම්බෙන්නේ? එළියෙන් තමයි. එළිය කියන්නේ තාපසන්නායකයක්. right ලෝකේ දියුණු රටවල් නම් කොහොමද කරන්නේ? මේ තාපසන්නායකට හීටර් මගින් කූලින් සපයනවා. සෙල්සියස් අංශක 29ට වඩා අඩු කරනවා. අඩු කරොත් විතරමයි පිරිසතේ බෝ කරගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. තේරුණාද? ඒන පැටව තමයි අපි මේ පළවෙනි ටැංකියට අරගන්න. බලන්න මේ හැම ටැංකියෙම මුහුදු වතුර තියෙන්නේ. හැම ටැංකියෙම මුහුදු වතුර. මේ සුදු පාට ලයින් එකක් තියෙන්නේ. මේ ගල් කැස්ප පැටව. දින 2-3 වෙන්නේ. right ඕගොල්ලෝ අවසාන නම් පැටිය දෙන ඉස්කල යන තුන හොඳ ක්‍රියාව good experience කරුණා. ඔබ තව කාලේ කරන්නේ නැහැ. උපසයින් ඊළඟ පුතේ මේ දෙවෙනි ටැංකියේ තියෙන්නේ බටු කැස්ප පැටව දින 2යි. යාමට දෙන සීග්‍රාම් කියන්නේ මුහුදු පැලෑටි. අවුරුදු 30යි. වයස අවුරුදු 30යි. තේරුණාද? බටු කැස්පෑව දෙන්නේ මම නෙමේ වයස කියන්නේ not me doctor certificate. doctor check from the shell. එයා මේ shell එකකින් පුතේ වයස කියන්නේ. තේරුණාද? right. යන් පිළිම කොහමද අඳුරගන්නේ? මේ පිටිපස්සේ තියෙන වල්ගේ ඉතා විශාලයි මහතයි. so long tail have male. මෙයා තමයි පිරිමි සතා. short tail have female. මෙයා තමයි ගෑනු සතා. right. දෙන්නගේම අත් නැහැ. shark attack. මුදෙදි මෝරු කාලා. හැබැයි පුතේ මේ දෙන්නටම වතුර යට යන්න බෑ. always cannot go down. why? because plastic. එයා මුහුදේදී ප්ලාස්ටික් වලින් කාලා. ප්ලාස්ටික් කියන්නේ always protein. යට යන්න බෑ බැල්මෝගේ පා වෙනවා. කොහොමද හොඳ කරගන්නේ? එකම ක්‍රමය තියෙන්නේ. right? කොහොමද පුතේ හොඳ කරගන්නේ? we can't operation. you know open the shell immediately. operation කරන්න බෑ. මේක shell එක කැපුවොත් ඒ වෙලාවෙම මැරෙනවා. අන්න දෙරියා මොකද ඉබ්බගේ මුහුදු වතුර අවශ්‍ය නැහැ. කැස්පෑවට මුහුදු වතුර අවශ්‍යයි. ඊළඟට ඉබ්බගේ ඔළුව ගන්න පුළුවන් ෂෙල් එක ඇතුළට කැස්පෑවගේ බෑ. ඒගොල්ලෝ වෙජිටේරියන්, මේගොල්ලෝ අන්වෙජිටේරියන්. ඒගොල්ලෝ ලයිට් ටයිම් එක ආයුපාලය ගොඩක් වැඩි. මේගොල්ලන්ට වඩා so many different. මේ ඉන්නේ green turtle කියන්නේ ගල් කැස්පෑවේ කවුරුත් තුනයි. මෙයාත් බලන්නකො මෙයාට යට යන්න බෑ. බැල්මෝගේ පා වෙනවා. මොකද මෙයාත් මොහොතේදී ප්ලාස්ටික් පොලිතින් කාලා. මේ ඇඳලා තියෙන්නේ මොනවද? මේ ඇඳලා තියෙන්නේ පුතේ ජෙලිෆිෂ්. මේගොල්ලෝ ප්‍රියතම ගෑම ජෙලිෆිෂ්. මුහුදු ඇතුළේ තියෙන ප්ලාස්ටික් බෑග්, පොලිතින් බෑග්, looks same jellyfish. He thinking jellyfish they eat plastic. යා හිතන්නේ මේ jellyfish කියලා කන්නේ මොනවද? ප්ලාස්ටික්. ඔපරේෂන් කරන්නේ නැහැ වමනේ. ඊය ට්‍රීට්මන්ට් සෙන්ටර් බෝඩ් එකේ දෙක ඉන්නේ. ඒ ගල් කැස්ප විතර මිලියන එකට එකක්. ඒ මෞෂාගේ ඥාන විකෘතිමේ මිලියන එකට එකක් තමයි කැලී කෙනෙක් හදන්නේ. හැබැයි මේගොල්ලෝ මුහුදට දාන්න බෑ. මොකද big problem සාන ස්කින් problem මෙලනින්. ඒක මොකද පුතේ මෙලනින් උණතාවය. හැබැයි මෙයාලා කෙටි ආයු කාලයක් තියෙන ලයිෆ් ටයිම් එක. අවුරුදු 45යි. අරගොල්ලෝ අවුරුදු 100ක් ජීවත් වෙනවා. හැබැයි මේගොල්ලෝ ඥාන විකෘතිමෙන් හැදෙන්නේ. මනින් වෙරි රෙයා වගේ රෝග වලට බාධා වෙන ප්‍රවණතාව වැඩි. පළවෙනි එක මේගොල්ලෝ ඇස්පිරින් අඩු. only one tank connect the three glasses. මේක tank එකක් තියෙන මේකට හේතුවක් තියෙනවා මම කියපු පැහැදිලි කරන්න. උඩගත්තම ගල් පාර පෙන්න සෙල් විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ ඔක්කොම බේබි ෂාක්ලා black tick treat baby shark 167. මේ ඔක්කොම කඩතුවල්ලයි. මේවල පිටිෂන් නෙවෙයි. පිළිගොඩ මෙල්ලන් දෙන්නේ නැවත හොඳ උනාට පස්සේ මොහොතට දාන මීටර දෙකක් විශාල වෙනවා අවුරුදු දෙකකට. right ඊළඟ මෝරේ මොරේ කොටස් දෙකකට යන්නේ. so one part sleep get up one part never sleep. කොල්ල කයි 24න් පීනනවා. මෙයන්ට උකිතු විදිහට තමයි මේ ටැංක් එක නිර්මාණය කරලා තියෙන්නේ. මෙතන ඉන්න ෂෑන් ෂාක් කියන වැලි මෝර මේ බැලුන් ස්ටාෆ් ඉස්සර අම්මලා කියන කාරකා පිස් කියලා පොප් අප් මේ ෂෙල් එකක් තියෙන්නේ බැලුන් ස්ටාෆ්.
බෑ. how to cut chapter තියෙනවනේ ස්පෙෂල් එලිමන්ට් එක. එයා දන්නවා කියන එක තහවුරු වෙන්න ඕනේ. එයාට විතර අපි නොදුනත් යව මැරෙනවා. ඒ තරම් දුස්සදින මාළුවෙක් මේ සීබ්‍ර මාළුවා ෂෙල් එකක් බැලුම් ස්ටාප් එක. මෙතන ස්ටෑන්ඩ් ෂාප්. මේක කඩේන මාසවලයි. මේ finger list ආවේ. සර් අම්මලා කියන්නේ පසංගිල්ලයි කියලා. finger list ආවේ street fish. ඊළඟ මොකද මෙතන ඉන්න පරා street fish ආපාට සුදු පාට වර්ගයේ මේ කොස්සෙක් ඉන්නේ. මේ ෂෙල් එකක් තියෙන්නේ. අර angel fish. මේ සී ප්‍රමාණයක තියෙනවා. වගේ ආවරණයක් තියෙනවා. ඔව්. අර පාරුව හිවන්න. පාරුව හිවන්න. ඔව්. මේ වැදගත්. මාරම නිස්කලංකයි මාරම ලස්සනයි පන්සල.
යාළුවනේ ඔන්න දැන් අපි ඇවිල්ලා ඉන්නේ වග බීච් එකට. වාහනේ වල ඉස්සන්නේ ඒක පාස් කරලා ගන්න බලන්න.